අපි අද යන්නේ විශ්වාසය, ඉතිහාසය, ස්වභාව ධර්මය එකට හමු වෙන පූජනීය ගමනක්. මේ ගමන පටන් ගන්න ප්‍රධාන මාර්ග 6ක් තියෙනවා. එකක් පළවෙනි එක තමයි හැටන් නල්ලතන්නේ මාර්ගය, රත්නපුර පලාබද්දර මාර්ගය, කුරුවිට එරත්න මාර්ගය, උඩමාලිබොඩ වනගත මාර්ගය, මුක්කුවත්ත හරහා තියෙන වනගත මාර්ගය, රාජමලේ සඳගන තැන්න හරහා තියෙන මාර්ගය. මුලින්ම ඔයාලා අවිස්සාවේල ටවුන් එකට ඇවිල්ලා එතනින් දැරණිගලට එන්න ඕනේ. දැරණිගලින් තියෙනවා උඩමාලිබොඩ බස් එක. සාමාන්‍යයෙන් උදේ 6 ඉඳන් රෑ 7 විතර වගේ වෙනකන් පැයෙන් පැයට විතර වගේ බස් තියෙනවා. උඩමාලිබොඩ පාරෙන් සිරීපාද යනවා නම් උඩමාලිබොඩ ටී ෆැක්ටරිය ගාව ඉඳන් යන්න සාමාන්‍යයෙන් උදේ 10ට විතර වගේවත් ගමන පටන් ගන්න ඕනේ. මොකද සාමාන්‍යයෙන් පැය 6ක් විතර වගේ යනවා කුරුවිට පාර හම්බ වෙන තැනට. මහා ගන්න කැලෑව මැදින් තමයි යන්න තියෙන්නේ. කිසිම පහසුකමක් මුකුත් නැහැ. ඒකින්ද පුළුවන් තරම් උදේම ගමන ආරම්භ කරන්න උත්සාහ කරන්න. දැරණියගලින් උදේ 10ට විතර තමයි අපි බස් එකට නැග්ගේ. ඒක උදේ 11:10 විතර වගේ වෙනකොට උඩමාලිබොඩට ආවා. එතන ඉඳන් කිලෝමීටර් 4ක් විතර තියෙනවා මාගල්ගඟට. මාගල්ගඟෙන් ඉක්ුඩ වෙලා තමයි ශ්‍රීපාද කරුණා කිරීම ආරම්භ වෙන්නේ. අපි නම් ඒ කිලෝමීටර් 4ක් පයින් තමයි ගියේ. හැබැයි ඔයාලට පයින් යන්න අමාරු නම් ඒ දුර එතන තියෙනවා ලොරියක්. බස් එක නතර කරන තැන කඩෙන් නම්බර් කිල්ල ගන්න පුළුවන්. එහෙම නැත්නම් වීල් එකක යන්නත් පුළුවන්. එතන හිටපු කෙනෙක් කිව්වේ රුපියල් 2000ක් විතර වගේ ගන්නවා කියලා මේ වීල් එකක යනවනම්. ගඟ ළඟට එනකොට අපි 12:45ට විතර ඇති. එතන ශ්‍රී සුමන සමන් දේවාලයක් තියෙනවා. ධර්මමාම තමයි මේ දේවාලය කරන්නේ. අපි එන වෙලාවේ නම් ධර්මමාම හිටියේ නෑ. ඒකින්ද අපි මල් පූජා කරලා ආගමික වතාවත් කරලා ආශිර්වාද අරගෙන ගමන යන්න පිටත් වුණා. මාගල් ගඟේ ළඟ ඉඳන් සාමාන්‍යයෙන් උඩමළුවට කිලෝමීටර් 12ක් විතර වගේ දුරක් තියෙනවා කියලා තමයි කියන්නේ.
වැඩ වෙලා සිරිපා කරුණා කරන්න පටන් ගන්නකොට දවල් 12:45 එකට විතර ඇති. ඊට පස්සේ අපි පැයක් විතර කැලේ මැදින් උඩට එනකොට අපිට හම්බ වෙනවා මහවැය. නැත්තම් සිරිපාද සමනල කන්ද ගැන පොඩි විස්තරයක් කියනවනම් මේක මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 2243ක් උසින් තමයි පිහිටලා තියෙන්නේ. මේක වසර දහස් ගාණක් තිස්සේ විවිධ ආගම්වල මිනිසුන්ගේ වන්දනාමාන වලට පාත්‍ර වෙලා තියෙනවා. එතකොට සමනල ස්වභාව රක්ෂිතේ තමයි මේක පිහිටලා තියෙන්නේ. එතකොට සමනල ස්වභාව රක්ෂිතය 1940 දී තමයි නම් කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් විශාලත්වය හෙක්ටයාර 22379ක් කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම මේක ජෛව විවිධත්වය අතින් විශාල වැදගත්කමක් තියෙන කලාපයක්. ඉහළ ජෛව විවිධත්වයක් තියෙනවා. විවිධ ඒකදේශීය දේශීය ශාක හා සත්ත්ව විශේෂ ගණනාවක් මේ ස්වභාව රක්ෂිතයේ දැක ගන්න හම්බ වෙනවා. සාමාන්‍යයෙන් සඳහන් වෙන විදිහට සාමාන්‍යයෙන් 30ක 40ක විතර අලිගහණියෙකුත් ඉන්නවා කියලා තමයි කියන්නේ. ඊට අමතරව කඳුකර කොට්ටි වඳුරෝ පක්ෂී සමනල් විශේෂ විශාල ප්‍රමාණයකුත් අපිට දැක ගන්න පුළුවන්. ශ්‍රීපාද කන්ද මුදුනේ මීටර් 1.8ක් විතර පමණ දිග ශිලා පර්වතයක ගල් පර්වතයේ කැටයම් කරපු මනුෂ්‍ය පාසටහනක් දැක ගන්න තියෙනවා. ඒකට අපි වන්දනා කරන්න යනකොට බෞද්ධ විශ්වාස වලට අනුව ඒක බුදුරජාණන් වහන්සේගේ වම්පහ සලකුණ කියලා තමයි සඳහන් කරන්නේ. බුදුහාමුදුරුවෝ තුන්වෙනි වරට ලංකාවට වැඩම කරාට පස්සේ සමන් දෙවිඳුන්ගේ ආරාධනයකට අනුව මේ පාසටහන ලැබු බව තමයි සඳහන් වෙන්නේ. හින්දු භක්තිකයන්ට අනුව නම් ඒක ශිව දෙවියන්ගේ පාසටහන කියලා තමයි යාලා පිළිගන්නේ. එතකොට යාලා ඒකට කියනවා ශිවනොලිපාත මලේ. ඒ කියන්නේ ශිව දෙවියන්ගේ ආලෝකයේ කන්ද ලෙස තමයි හඳුන්වන්නේ. මුස්ලිම් හා ක්‍රිස්තු විශ්වාසයන්ට අනුව නම් ඒක ආදම් ස්වර්ගයේ ඉඳලා බිමට එනකොට පෘථිවියට ඉස්සල්ලාම පාත ලැබූ ස්ථානය කියලා තමයි යාලා විශ්වාස කරන්නේ. ඊට අමතරව තව විශ්වාසයක් තියෙනවා මේක රාවණ රජතුමාගේ රාජධානිය වෙච්ච ත්‍රිකූට පර්වතය කියලා. කොහොම හරි ඉතිහාසයේ මහා වංශය හා රාජාවලියේ ශ්‍රීපාදය ගැන සඳහන් වෙනවා. ඊට අමතරව චීන සංචාරක ෆාහියන් භික්ෂුවගේ අරාබි සංචාරක ඉබන් බතුතා ඊට පස්සේ යුරෝපයේ සංචාරකෙක් වෙච්ච මාකෝපෝලෝගේ සටහන් වලත් ශ්‍රීපාදය ගැන සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම අපි මතක තබා ගන්න ඕනේ විශේෂ වැදගත් කාරණයක් තමයි ඔයාලා පුළුවන් තරම් පොලිතීන් ප්ලාස්ටික් වගේ දේවල් මේ ගමන යනකොට අරන් එන්න එපා. අරන් ආවත් අරන් එන ටික පුළුවන් තරම් සීමා කරන්න. ඒ අරන් එන ටිකත් ටොපි කොලයක්වත් බිම දාන්න නැතුව හැම දෙයක්ම අපහු අරගෙන යන්න. අපි මහවැය ළඟට එනකොට 2:10 විතර වගේ වුණා. එතනදී අපි මාත් එක්ක ගියා අපේ අමිල මල්ගේ වයිෆ් හදපු රස කෑම එකක් කාලා ඊට පස්සේ 2:20 විතර වගේ අපි මහවැය ළඟ ඉඳන් ආපහු කරුණා කරන්න පටන් ගත්තා.
පිටත් වෙලා අපි කැලේ මැදින් හිමින් හිමින් පරිසරයේ සුන්දරත්වයත් විඳගෙන ඉහළට කරුණා කරා. ඊට පස්සේ අපිට හම්බුණා කොරසර නෙළුව ඔය ඒකත් පහු කරලා අපි තවදුරටත් උඩට එනකොට හම්බෙනවා සීතගඟුල.
සීත ගඟුල ළඟට එනකොට හවස 5:00 විතර වගේ වුණා. අපිට කළුවර වැටෙන්න කලින් කුරුවිට පාරට යන්න තිබ්බ උවමනාවත් හින්දා අපි දෙන්න වැඩිපුර රැඳුන්නේ නැහැ සීත ගඟුල ළඟ. වෙනට නාලා සීත ගඟුල ළඟින් හවස 6 විතර වගේ වෙනකොට ආපහු කරුණා කරන්න පටන් ගත්තා. එතන ඉඳන් විනාඩි 30ක් 35ක් විතර වගේ තමයි අපිට ගියේ කුරුවිට පාර හම්බ වෙන තැනට. ඉතින් ඔයාලා මතක ඇතුව උඩමාලි ගොඩ හරහා එනවනම් උදේම ගමන පටන් ගන්න. මොකද 5න් පස්සේ කැලේට ඇතුළු වුණාට පස්සේ හරිම කළුවරයි. ටෝච් එකක් ගහගෙනවත් යන්න අමාරු පාරක් තමයි තියෙන්නේ. පාරට ආවට පස්සේ එතන ඉඳන් ගමන හැමෝම දන්නවා. ඉතින් අපි කුරුවිට පාරට ආවට පස්සේ ඉදිකඩු පානට එනකොට 7:30 විතර වගේ වුණා. ඊට පස්සේ අපි ගමන නතර කරන්න නැතුව එක දිගටම ගල්වන් ගෙඩිය ළඟට ආවා. එතකොට පැය 8යි කාලෙ විතර වගේ වුණා. ඉතින් අපි ගල්වන් ගෙඩිය හෝටලෙන් රැට කෑමක් කාලා ආපහු 8:45ට විතර වගේ කරුණා කරන්න පටන් ගත්තා. කරුණා කරපු අපි දෙන්න ආණ්ඩියා මල තැන්න අම්බලම ළඟට එනකොට රෑ 10 කාලෙ විතර වගේ වුණා. ඊට පස්සේ අපි පැය භාගයක් විතර වගේ එතන පොඩ්ඩක් විවේක ගත්තා. ඊට පස්සේ ආපහු 10:45ට විතර වගේ කරුණා කරන්න පටන් ගත්තා. එදා අපි උඩමළුවට කරුණා කරලා ඉවර වෙනකොට රෑ 11:45 විතර වගේ වුණා. යනකොට ලොකු සෙනගක් හිටියේ නෑ. උඩමළුවේ අපි ඊට පස්සේ ශ්‍රීපාදේ වන්දනා කරලා ටික වෙලාවක් උඩමළුවේ ඉඳලා රෑ 12යි කාලට විතර වගේ ආපහු පහළට කරුණා කරන්න පටන් ගත්තා. අපි දැන් කරුණා කරේ 60 පැත්තෙන්. අපි මල්ල තන්නියට එනකොට උදේ 3:45 විතර වගේ වුණා. එතන ඉඳන් බස් එකේ කොළඹට එන්න තමයි අපි දෙන්න ප්ලෑන් කරලා තිබ්බේ. එතකොට ඔයාලා කොළඹට එනවා නම් සාමාන්‍යයෙන් උදේ 4:00 5:00 උදේ 7ට කොළඹට බස් තියෙනවා.